මම ගැන කිව්වොත් මම 1999 ඉඳලා ගුරු වෘත්තියේ ටීචින් ෆීල්ඩ් එකේ තමයි මගේ ප්‍රොෆෙෂන් එක and also ඊළඟට මගේ පැෂන් එක. එතකොට පුතාලා අපි මේ ගොඩාක් කාලයක් ඉඳන් කරපු රිසර්ච් එකක් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එකක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ක්ලාස් එක අද අපි ස්ටාර්ට් කරන්නේ. එතකොට මම English medium subjects national and edexcel Cambridge curriculum up to O levels උගන්වන ටීචර් කෙනෙක්. හැබැයි මේ ප්‍රොජෙක්ට් එකේ අපි තේරුම් ගත්තේ O level English කියන්නේ එක ලංකාවේ දරුවන්ට බහුතරයකට අවශ්‍යතාවයක් තියෙන ඒරියා එකක්. එතකොට ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම රජයේ පාසල් වල දරුවන්ට අපි විශේෂ වැඩපිළිවෙලක් සකස් කළා අවුරුදු 12කට like 15කට අධික කාලයක් කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට. එතකොට තනිකරම සයිකොලොජි and සෝෂියොලොජි සමාජ විද්‍යාව සහ මනෝවිද්‍යාව එකතු කරලා සාමාන්‍ය පෙළ විභාගය ලියන දරුවන්ට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි හැදුවේ. ඒක ටිකක් වේගවත් වෙනවා 3 months. මාස 3කට තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එකේදී පුතා ඔයා අවුරුදු 11ක් පුරාවට ඔයාට ඉංග්‍රීසි විෂය සම්බන්ධයෙන් සමහර විට එපා වීමක් වෙලා ඇති. එහෙම නැත්නම් මග ඇරිලා ඇති. අපිට විශේෂ සහ පුද්ගලික හේතු තියෙන්න පුළුවන්, කාලගුණික හේතු තියෙන්න පුළුවන් අපේ දිට්වා any problem any challenge මොනවා හරි හේතුවකට ඔයාට මිස් වෙලා තියෙනවා නම් මේ මාස කීපය හොඳටම ඇති ඔයාට B පාස් එකකට යන්න යම්කිසි දැනුමක් ඔයාලගේ තියෙනවා නම් පොඩි හරි දුරක් ඇවිත් තියෙනවා නම් ලකුණු අඩුතරමේ 40ක් වගේවත් ඉංග්‍රීසි පේපර් එකට ගන්න පුළුවන් නම් ඔයාට ඒ පාස් එකකට අරන් දෙනවා කියලා මම විශ්වාසයෙන් කියනවා. එතකොට අපිට ඒ සම්බන්ධයෙන් ලොකු අධීක්ෂණයක් යටතේ ලොකු ටීම් වර්ක් එකක් මේක. ඒක ඒ විදිහටම ප්‍රැක්ටිකලි වෙනවා කියන දේ මම ඔයගලන්ට පොරොන්දු වෙනවා. right. ඊළඟට අපේ O level results ආවා පුතාලා. එතකොට ඒ හැම දරුවෙකුටම මම මොන ප්‍රතිඵලයේ තිබ්බ වුණත් සුබ පතනවා. යම් ඔයාලගේ මට අපි දැන් ඉන්න දරුවන්ගේ යාළුවෝ ඉන්නවා නම් ආයෙසරයක් O levels ලියන්න ඕනේ කියන තීරණේ ඒගොල්ලන්ටත් මේ පණිවිඩය යවන්න. ඔයාලත් අපි publicity programs දෙනවා. පුතාලා දෙන්නත් මම හිතනවා අවසාන වෙනකන් රැඳෙයි කියලා යම්කිසි අධ්‍යයනයක් කරගෙන යන් අපි. right. එතකොට මම හිතන්නේ මම ඉන්ට්‍රොඩියුස් කළා ඇයි අපි මේ ප්‍රෝග්‍රෑම් එකක් ෂෙඩියුල් කළේ කියලා ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. අනිත්කුත් විස්තර අපේ messages විදිහට ඔයාලට දැනගන්න සලස්වනවා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ පුතාලා දැන් අද ෆස්ට් ඩේ එකේ අපි ලයිව් එකක් යනවා Saturday 8 to 10 as අපි කිව්ව විදිහට. ඊළඟට every Fridays ඊළඟට ලබන සතියේ ඉඳලා හැම සිකුරාදාවකම 8 ඉඳන් 10 වෙනකන් අපි ක්ලාස් එක ෂෙඩියුල් කරලා තියෙනවා. ඊළඟට පුතාලා දැන් අපි ටියුට් එකක් ෂෙයා කරලා තියෙනවා. අපි දැන් ක්ලාස් එකේ ඒක අපි ඩිස්කස් කරමු. දෙන්නෙන් දෙයා ඔයාලට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් එනවා නම් ඒක ඉන්ටරප්ෂන් එකක් නෙමෙයි, මට ප්‍රශ්නයක් නෙමෙයි, මට ඒක ගැටලුවක් නෙමෙයි. You are free to talk. කතා කරන්න. ඒ ප්‍රශ්න එතනම විසඳගෙන අපි ඉස්සරහට යන්න. right? එතකොට මම ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකේ කිව්ව විදිහට විභාගේ ප්‍රශ්න පත්‍රයේම තමයි අපි ටාගට් කරගන්නේ. ඉන් එහා අපිට ඉංග්‍රීසි කියන දේ ලොකු අපසරියකට යන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් පුතා. මේ අපේ පුතාලට O level විභාගය ටාගට් කරගෙනම තමයි මේක ෂෙඩියුල් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ වෙලේ තියෙන ප්‍රශ්න ඒ වෙලේ निराකරණය කරගෙන අපි ඉස්සරහට යමු. right. එතකොට
like දැන් අපි පේපර් එක පුතාලා උත්තර ලියලා ඉස්සරහදිත් වෙන්නේ මෙහෙමයි. පේපර් එකට දැන් අපි කලින් ඔයාලට පේපර් එකක් ප්‍රශ්න දානවා ප්‍රශ්න යොමු කරනවා ටියුට් එකක් විදිහට ඒක ඔයාලා උත්තර ලියලා අපිට එවන්න පර්සනලි එවන්න ගෲප් එකට එවන්න එපා. එතකොට අපි මාක් කරලා ඔයාලට ඩිස්කෂන් එකට කලින් ඔයාලට ඒක සෙන්ඩ් කරනවා. ඒකට ඒ වගේ ලොකු ෂෙඩියුල් එකක් එක්ක ටීම් එකක් එක්කලා අපි ඉස්සරහට යමු. තව ඔයාලා දන්න පුතාලා දන්න අවශ්‍ය දරුවන්ටත් මේ පණිවිඩය යොමු කරන්න. So that's it. හරි. තාමත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් සෙෂන් එක ස්ටාර්ට් කරන්න කලින් කතා කරන්න පුළුවන්. මෙසේජ් එකක් කරේ මේ දාන්න පුතාලා. කතා කරන්න වීඩියෝස් ඔන් කරන්න කැමති නැත්නම් you can send me the text messages, right? කමක් නැහැ. එහෙම so it's personal. No problems. හරි. කමක් නැහැ. It's fine. No problem. හරි. එහෙනම් මට කියන්න ඕනේ මේක අපි සාම්ප්‍රදායික මේ lecture method class එකක් නෙවෙයි. right? අපි මේක discussion method එකකට ඉස්සරහට යමු කියන එක. හරි? Okay. So then now I'm going to start the tute. Right. Okay, no problem. Yes. හරි. මම හිතන්නේ ඔයාලට පහසු විදිහට පුතේ ටියුට් එක හම්බ වෙලා තියෙනවා. හරි. මම මෙතන ප්‍රශ්න තෝරගෙන තියෙන්නේ යම්කිසි හේතුවක් ඇතුව යම්කිසි නිර්ණායකයන් පදනම් කරගෙන. right? එතකොට අපි ඉස්සරහට ඉගෙනගෙන යද්දී ඔයාට ඒක අවබෝධයක් ලැබුණත් ඒ ගැන worry කරන්න එපා. නැතත් ඒ ගැන worry කරන්න එපා. But you will get what you want. right? ඔයාට අවශ්‍ය දේ මේ පාඨමාලාව මාස 3 වෙද්දී ලැබිලා තියෙයි. ඊට පස්සේ අපි 2 months speed revision එකක් එහෙම නැත්නම් special revision එකක් කරනවා past papers එක්ක. ඒ ගැන අපි ඉස්සරහට ඒ ගැන කතා කරන්න. දැනට අපේ තියෙන first paper එකේ දැන් මම target කරලා තියෙන්නේ පළවෙනි part 1 පළවෙනි ප්‍රශ්න පත්‍රයේට අපි කොහොමද ලකුණු ඔක්කොම එකතු කරගන්නේ. It's easy when we compare with the second. right? ඒක හරි ලේසි. එතකොට ඒ පළවෙනි පේපර් එකට ස්කෝර් කරගත්තාම පුතා දෙවෙනි එකට ගේමක් නැහැ. හරි? දෙවෙනි එක අපිට ගොඩ දා ගන්න confidence එනවා. සහ there are some tricks. ඒකෙන් අපිට ගන්න තියෙන tricks ටික අපි sharp කරගමු. like that. හරි. එතකොට ඔයාලා අකමැති වචන වගේක් තියෙනවා ඉංග්‍රීසි ඉගෙන ගැනීමේදී. ඒ වචනම භාවිතා නොකර නමුත් ඒ අවශ්‍ය දේ ඔයාලට යොමු වෙන විදිහට තමයි මේ පළවෙනි ප්‍රශ්නය හදලා තියෙන්නේ. හරි? දැන් මට විතරයි දැන් කතා කරන්න වෙන්නේ. හරි කමක් නැහැ. හොඳට අහගෙන ඉඳලා තේරුම් ගන්න ගැටලුවක් තියෙන තැනදී ටෙක්ස්ට් කරන්න. right? No problem. yes. හරි. Then our first question is, right? Rewrite the following passage, choosing the correct words given in the brackets and fill in the blanks with suitable words, right? Okay. So here, Putala, now, hari. මම එහෙනම් කියවගෙන යනවා. හරි. Then our classroom, right? Okay. So එතකොට පුතේ අපි දැන් මෙහෙමයි. අපි ඕනෑම දෙයක් නිෂ්පාදනය කිරීමේදී අපිට අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. අපි යම්කිසි කර්මාන්ත ශාලාවක් ගත්තොත්. හරි. ඒ වගේම අපිට ඉංග්‍රීසි කියන විෂය ගත්තාම භාෂාවක්. අපි දැන් මෙතන ටාගට් කරන්නේ exam oriented classroom, right? විභාගය කේන්ද්‍ර කරගත්ත පන්තියක්, right? එතකොට මම ඔයාලට මේකට අවශ්‍ය equipments ටික with the questions, right? ප්‍රශ්නෙත් එක්කලම ඔයාලට මම කියලා දෙන්නම් පුතේ. එතකොට very simple like
sentences ටිකක් මේ කරහා cover කරනවා. එතකොට අන්න ඒ sentences තමයි අපිට අවශ්‍ය කරන ආම්පන්න ආයුධ අමුද්‍රව්‍ය අපේ මේ විෂය ගොඩ දාගන්න. එතකොට පුතාලා මම කිව්වා CR පොතක් අපේ group එකේ දාලා ඇති. අද with the paper you have to have a CR book. හරි අවශ්‍ය කරන notes ඔයා මම කියන explain කරනකොට පුතේ ඔයාලා ලියා ගන්න. It's better to use like 3 pens, right? Like blue, black and red. Special points ටික like මොන හරි මම ඔයා ඉගෙන ගන්න දේ blue pen එකකින් ලියන්න. ඊට පස්සේ ඔයාට මතක් කරගන්න ඕන දේ එතන hidden points තියෙනවා නම් black එකෙන් ලියන්න. And if there are any special point, right? විශේෂ කාරණයක් තියෙනවා නම් පුතේ ඔයා red pen එකෙන් ලියන්න. So right. ඒ වගේ යම් කිසි system එකකට method එකකට පුතා note එක තියාගන්න ගොඩ හැලි ලියන්නේ අපි අවශ්‍ය point එක point form එකෙන් ඔයාගේ භාෂාවෙන්. ඔයාගේ language එක සිංහල වෙන්නත් පුළුවන්, Tamil වෙන්නත් පුළුවන්. So we didn't talk නේ. ඒ නිසා මේ ඒ විදිහට note එක තියාගන්න, right? Okay. Yes. Then I'm going to start the class, right? Okay. Our classroom, right? So as I told you all, make a simple sentences තියෙන්නේ. Our classroom කිව්වහම පුතා that is a subject, right? එතකොට මෙතන තියෙනවා be verbs ගත්තාම our classroom එක තියෙන්නේ ගන්න ඕනේ ආන්සර් එක මොකක්ද? මම දැන් හිතන්නේ ඔයාලා මේ ටියුට් එක කරලා තියෙනවා කියන මානසිකත්වයෙන් තමයි මම ක්ලාස් එක කන්ටිනියු කරන්නේ. එතකොට ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකක් ඉංග්‍රීසි වාක්‍යයක් පුතේ අපි කියන වාක්‍ය කොටස් දෙකක් ගැන අපි කතා කරනවා active voice and passive voice. Active voice and passive voice. අපි active voice කියන්නේ කර්තෘකාරක. හරි අහලා ඇති ඔයාලට. ඒකට subject verb object කියන structure එක තමයි follow වෙන්නේ, right? Active voice sentence එකක subject verb object, right? This is the structure of the active voice sentence, right? හරි. එතකොට basically ඒ idea එක විතරක් දැනට තියාගන්න. හරි පුතා. එතකොට our classroom, right? What is the answer? Our classroom is a singular, right? Noun, that is the subject. එතකොට අපේ පන්තිය classroom කියන එක ඒකවචන නාම පදයක්. එතකොට අපි is කියන be verb එක තමයි එතෙන්ට යොදන්න ඕනේ. Right. Okay. Then මෙතන ඔයා imagine කරන්න ඕනේ පුතේ. Right? So අපි එකපාරටම ප්‍රශ්නය ගත්තාම මම හිතන්නේ මේ point එක මේ කරුණ හැම විෂයකටම පොදුයි. ඒක practice කරගන්න දරුවනේ. අපි ප්‍රශ්නය right පළවෙනි ප්‍රශ්නය අපි අවසාන වෙනකම් කියවන්න ඕනේ read කරන්න ඕනේ. හරි? එතකොට පුතා ඊට පස්සේ තමයි අපි උත්තර ලියන්න පටන් ගන්න ඕනේ. right? එතකොට එක් ප්‍රශ්න කරද්දි මම අපි දැන් last revision speed revision කරද්දි special revision කරද්දි මම මේ points ඔයාලට කියලා දෙන්න. හරි. Then අපි මෙතන small and large, right? Two words තියෙනවනේ. ඒක small ද large ද අපිට answer එකට ගන්නෙ, right? small කියන word එකද large කියන එකද? දැන් අපි මම basic මට්ටමෙන්මයි මේ අපි class එක start කරන්නේ. සමහර වෙලාවට මෙතන ඉන්න දරුවෝ so යම්කිසි ලොකු knowledge එකක් තියෙන්නත් පුළුවන්. but මගේ simple විදිහට අපි පළවෙනි දවසේ ඉස්සරහට යමු, right? එතකොට පුතේ දැන් මෙතන small large, so we use them as the adjectives නේ. හරි? එතකොට small කියන එකද large කියන එකද ගන්න. එතකොට අපි නිකන් at once just a glance වගේ එකපාරට බලුව බැලමට ඉරක් ගැහුවොත් හරි උත්තරේ ගත්තොත් හරි no, not like that. We have to read completely. සම්පූර්ණයෙන් අපි කියවන්න ඕනේ. මෙතන small කියලා answer ගත්තොත් වැරදි. ඇයි වැරදි? What's the reason? පුතේ ඊළඟට තියෙන්නේ airy කියලා. What do you mean by that? කියන්නේ වාතාශ්‍රය සහිතයි නේ. අපි දැන් පන්ති කාමරයක් ගත්තාම ඉස්කෝලේ
any other class එකක් ගත්තහම sorry right වාතාශ්‍රය ventilation තියෙන්න ඕනේ. හරි එහෙනම් එතකොට මොකද වෙන්නේ? and airy කිව්වහම small නම් answer is not correct. Right? එහෙනම් answer එක ගන්න ඕනේ large කියලා. Right? Okay. හරි. Then it has right it doors and windows. Then කවුද answer එක එන්නේ? It with the subject it අපි ගන්න has. Very simple නේද? It has right doors and windows. Then we with the subject we should use have. Right. Okay. Now when we yes have has හරි අපි දන්නවා පුතේ have has කියන words දෙකේ තේරුම් දෙකක් තියෙනවා සහ ඉන්නවා. Right පුතේ? So now these are the pronouns I, we, you, they, he, she, it. Right? හරි. එතකොට මේ pronouns I, we, you, they එක්කලා අපි ලියන්න ඕනේ ගන්න ඕනේ have. He, she, it කියන subjects එක අපි භාවිතා කරන්නේ has. ඕක note එකක් දාගන්න අමතක නම්. Right? හරි. Like that. ඊට පස්සේ we have blank new desk තියෙනවා. Right? So that is common sense. We desk කිව්වොත් singular desks උනොත් plural. එතකොට nouns ගත්තහම singular plural අපි කොහොමද according to the spellings we have අපි දන්නවා අපි singular noun එක plural කරන්නේ කොහොමද? very basic මතක් කරගමු. right. එතකොට අපි අමතක වෙලා තියෙනවා නම් ඒව චුට්ටක් මතක් කරගන්න පුතේ. singular plural nouns. Singular plural, right? Singular and plural. So අපි nouns ඕනේ. මොනවද nouns ඕනේ අපිට? අපි subject verb object කියන structure එක ගත්තාම පුතේ subject එක කියන්නේ noun එකක්. So verb ක්‍රියාව අපි දන්නවා. object එකත් ආයෙ ඇවිල්ලා noun එකක්. එතකොට අපි පුතාලා නාම පද ගැන හොඳට දැනගෙන තියෙන්න ඕනේ. මොනවාද countable nouns, uncountable nouns, singular plural, right? මං හිතනවා ඒවා issue එකක් නැහැ කියලා. එහෙම ගැටලුවක් තියෙනවා නම් අපි වෙනම session එකක් අරගෙන ඒ ගැන සාකච්ඡා කරමු. right. එතකොට new desks එතකොට plural බහුවචන ගන්න ඕනේ. and benches, right? Desk and benches, right? Okay, ඊට පස්සේ පුතේ the teachers, right? දැන් මොකද්ද කතන්දරේ? right. අපි teachers first answer එක ගත්තාම පුතේ මොකද්ද? teachers, then again, right? teachers. What is the correct answer? එකද දෙකද? මොකක්ද answer එක? answer එක මොකද්ද? දෙවෙනි එක apostrophe s, right? apostrophe s ගත්තාම මොකද්ද පුතේ එන්නේ? apostrophe s දැම්මහම අයිතිය, right? එතකොට teacher ගේ මේසය, teachers table දෙවෙනි එක තමයි අපි answer එක විදිහට ගන්න ඕනේ. right. teachers table right? stands the standing the, right? standing, right? stands near the wall, right? standing කියලා වන්ට වඩා සුදුසුම උත්තරේ teachers table stands near the wall, right? the standing කියලා ගත්තොත් අපි be verb එකක් යොදන්න ඕනේ, right? it has 4 legs, right? they are right. is has ඒක නම් චුට්ටක් lazy නේද? they are is කියන්නේ තියෙනවා කියන තේරුම එක්ක. එතකොට has අපි කවදාවත් යොදන්නේ නැහැ. they are has කියන්නේ නැහැ අපි. වැරදි grammar, right? there is a blackboard in a corner, right? in a corner. answer in, right? they and there are many pictures, right? so මොකද correct answer එක? පුතේ have has වගේම there is there are simple but very nice sentence. හරි සරලයි.
ලස්සන වාක්‍ය ක්‍රමයක්. චූටි කාලේ ඉඳන් අපි ඉගෙන ගන්නවා grade 1 බබාලට එක දෙයක් තියෙනවා නම් there is ගොඩක් දේවල් තියෙනවා නම් there are. එතකොට අපි රචනා ලියද්දී එහෙම so we can අපිට ගොඩක් තව වචන යොදලා මේ වාක්‍ය භාවිතා කරන්න පුළුවන්. එතකොට පුතේ තියෙනවා. එහෙනම් මෙයා අනිවාර්යයෙන්ම අපි yes there is එහෙනම් තියෙනවා. There is a blackboard in a corner, right? Again, they are right. There are many children or there are many children. Huh? So, api there are many pictures, right? Puthe, sorry, pictures, right? There are many pictures කිව්වොත් it's correct sentence නේ. වාක්‍ය වැරදි නැහැනේ. හැබැයි what is the correct answer? There are many pictures right on the wall. What is the answer for the blank? There no answer. ඒකේ උත්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි දැනුම questions ප්‍රශ්නවල දැනුම අපේ ටෙස්ට් කරනකොට විභාග ප්‍රශ්නවල මේ වගේ ප්‍රශ්නත් තිබිය හැක. හරි? එතකොට ඒ ගැන අපි එක්ස්පීරියන්ස් කරගමු. රයිට්? ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලියලා. මම ටිකක් ඉක්මනට මේ ප්‍රශ්නේ ඉවර කරනවා. අපිට අනිත් ප්‍රශ්නත් එක්කලා ගොඩක් දේවල් කතා කරන්න තියෙන නිසා. හරි? ඒ අතර මොන හරි ගැටලුවක් තියෙනවා නම් feel free to text. හරි? Okay. හරි. ඊට පස්සේ පුතා again we අපිට දීලා තියෙනවා there is boys girls, right? Okay. So ඒක අපිට මම මේ ප්‍රශ්නේ ගත්තේ logic ඔයාලා කැමති විදිහට එතන answer එක ගන්න පුළුවන්. boy කෙනෙක් නම් boys or girls, right? Okay, you can answer දෙකෙන් ඕන එකක් it's correct. හරි. එතකොට මට කියන්න ඕනේ like there are boys or there are girls in the class. They මෙතන අනේ ඊළඟ ප්‍රශ්නේ ඊළඟ වැදගත්ම දේ පුතේ මෙතන right මෙතන ගොඩක් අපිට වරදින සහ ගොඩක් බබාලට ගැටලුවක් වෙන තැනක් තමයි සහ ගොඩක් වරදින. එතකොට IVU they කියන කට්ටියත් එක්ක පුතේ අපි come කියන වචනේ ගන්න ඕනේ. He she it comes. හරි? come right. එතකොට මෙතන එන්නේ simple present tense පුතාලා. right? I come, we come, you come, they come. right? So then simple present tense අපි කියන්න ඕනේ he comes, she comes, it comes. right? okay. එතකොට මෙතන අපි කියන්නේ අපි ඉංග්‍රීසි වල කතා කරන්නේ මේ IVU they කියන කට්ටිය පුතා plural බහුවචන කර්තෘ කියලා. right? plural බහුවචන කර්තෘ එයා එක ගන්න ක්‍රියාපදේ බහුවචනයි. හරි? අපි ඉස්සරහට ගොඩක් දේවල් කතා කරනවා verb list එකත් එක්ක. හරි. ඊට පස්සේ මෙතන පුතේ ඒකවචන කර්තෘ එක ගන්න ක්‍රියාපදේ ඒකවචනයි. දැන් හරි ලස්සනයි මෙතන කොහොමද අපි singular plural ගද්දි පුතේ නාමපද බහුවචන කරන්න s එකතු කරනවා ක්‍රියාපද ඒකවචන කරන්න s එකතු කරනවා. අපි with the works let's learn, right? අපි වැඩ කරගෙන යද්දී ඒවා ඉගෙනගෙන යන traditional විදිහට so I don't like to teach grammar, right? okay. so එතකොට ඒකයි මම කිව්වේ මේ අවශ්‍ය points color code එකක් භාවිතා කරලා ඒ දැනුම ඔයාගේ කරගන්න. හරි? එතකොට පුතාලට අවශ්‍ය විදිහට note එක හදාගෙන මේ හැම ප්‍රශ්නකින්ම ඔයාලට ගන්න තියෙන දේ ගන්න අඩුපාඩු තියෙන දේවල් note කරගන්න අපිට text කරන්න ගැටලු තියෙන ඒවා අපි විසඳුම් දෙන්නම්. right? උත්තර personally දිවන්න. right? okay. හරි. ඊට පස්සේ පුතේ හරි. එතකොට answer එකේ ඉන්නේ මොකක්ද? they come, right? they come to school from far and near.
our monitor. Monitor is called Panti. How the monitor? Kabaragoyan. Right? Naikya, Panti Naikya. Monitor, right? එතකොට is the other, very simple, is, right? Is a boy, right? So then, right, is a boy. Now අපිට දන්න keyword එක දීලා තියෙනවා a boy, right? Monitor එතකොට boy ගැන තමයි කියන්නේ. We like the likes එතන එතකොට we we like වෙන්න ඕනනේ. We like him or her. හරි. එතකොට පුතේ මෙතන pronouns අපි ඉගෙන ගන්න තියෙන subject pronoun, object pronoun. Much answer much එක ළඟට එන්න ඕනේ very. Right. Then he or she is the fattest boy or girl in our class. Right. මෙතන point එකක් තියෙනවා පුතේ. අතන ඔයාට boy ව අමතක වුණා නම් right මෙතන උත්තර කීපයක්ම වරදිනවා. Understand? ඒ නිසා අපි ප්‍රශ්න සිහියෙන් කියවලා උත්තර ලියන්න ඕනේ. Right? මේක ලකුණු ගන්න පුළුවන් ලේසි ප්‍රශ්නයක්. term test වලට එන්න පුළුවන් එන විදිහේ ප්‍රශ්නයක් සහ විභාගෙට එන විදිහේ ප්‍රශ්නයක්. මුල ටික හරියට ටච් කරලා සිහියෙන් කියුවේ නැත්නම් මැද ටිකේ ඔයාට ලකුණු ලොකු ප්‍රමාණයක් මිස් වෙනවා. right? ඒ නිසා පුතේ ලකුණු එකතු කර ගැනීම කියන එක ආර්ට් එකක්. හරි? ඒක ඒ අවශ්‍ය කරන ආර්ට් එක ඇතුලේ අපි යන්නේ ඒ ප්‍රශ්න වලට ලකුණු එකතු කරගන්න skills improve කරගන්න. right? ඒට අවශ්‍ය කරන equipments අවශ්‍ය කරන පරිසරයේ අවශ්‍ය කරන ආම්පන්න මේවලම් ටික මම step by step කියලා ඔයාව සන්නද්ධ කරන්න. right? okay. එතකොට දැන් අපිට boy අමතක වුණොත් වැඩි ප්‍රශ්නයක් වෙනවා. right? then pute right. Then we like him very much. Then what is the answer? He is the fattest boy in our class. That's the answer. Hari? So mate අවශ්‍ය කරන point එක මම කිව්වා. Then answers වලට යන්න. Right? Okay, fattest boy in our class. The first right. Okay. Right. Okay. ඊළඟට පුතේ the first එතන අපි බලමු. Right? The first girl or boy. Just think about the answer. In our class is right. Right. හරි. එතන අපිට හිතලා answer එකක් දාන්න පුළුවන්. It's according to you. ඔයා අපි එතන පුතේ වගේ හොඳම යාළුවා ගත්තොත් girl කෙනෙක් නම් he දාලා අපිට නම ලියන්න පුළුවන්. sorry boy කෙනෙක් නම් he යොදලා අපිට නම ලියන්න පුළුවන්. girl කෙනෙක් නම් she යොදලා අපිට නම ලියන්න පුළුවන්. right? In the end, right? And the last. එතකොට පන්තියේ පළවෙනියා සහ අන්තිමයා ගැන කතා කරන්නේ. right? එතකොට පුතේ අපිට ලකුණු වලින් අඩු රිසල්ට්ස් වලින් අපිට නේද? අනාගතය ගැන තීරණය කරන්න බෑ. ඔයා මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තෙත් ලංකාවේ rural areas, right? අපිට තාක්ෂණයේ අඩු සහ යම් ටීචර්ස්ලා අඩු ඉස්කෝල තියෙනවනම් අපිට ඒ පිළිබඳව දැනුවත් කරන්න කියන පණිවිඩෙත් මේකම ඔයාලට දෙනවා. right? Hari, the last, right? Yes. Who's the first and the last? The last boy in our class, right? Or the last is, we can write a name, right? Then, right. Then she, hari. ඔන්න අර මම අර කලින් කිව්වා වගේ එකක් ආවේ. හරි? එතකොට මෙතන අපිට තියෙනවා she does or do not attend school every day.
අපි does, right? Like he, she, it does. I, we, you, they do, right? Okay, very simple. Hari, but very important. Hari, ගොඩක් සරලයි. ගොඩක් වැදගත්, right? Hari, ඊට පස්සේ පුතේ every day she does not. Hari, then does not ගත්ත ගමන් පුතේ learn the learns the, right? Does not. Hari, does not ගත්ත ගමන් අපි verb එක infinitive, right? Infinitive කියන්නේ එතන learn වෙනවා, right? Does not learn. අපි verb list එක share කරලා අපි ඒකට වෙනම program එකක් මම ළඟ තියෙනවා පුතේ. අපි ගොඩක් ඒක study කරමු, right? Okay, yes. Then does not learn lessons well, right? Okay, like she plays about class and disturbs us, right? මම චුට්ටක් ඒක ඉක්මනට කරගෙන ගියා. Right, disturbs us. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. හරි, disturb කියන්නේ she disturbs, right? Okay. හරි, ඊට පස්සේ පුතේ our their class teacher are very kind, right? හරි. එතකොට පුතේ මෙතන answer is තේරෙනවා එතන නේද? Very simple. Our class teacher is very kind, right? Okay, kind for us, so to us, kind to us, right? And teach the teachers the teachers, T-E-A-C-H-E-S, teach, teachers, teacher, teachers. She, or let's see, yeah, she teaches. Singular subject, singular verb. She teaches us English, right? Then her name is, right? පුතා නම ලියා ගන්න පුළුවන් නේද? එහෙනම් කවුද? his ගන්න බෑ. her, right? Name is, right? Right. We all love the loves the. We all love her very much, like that. හරි, අපිට එතකොට මේ විදිහට මේ ප්‍රශ්නේ complete කරගන්න පුළුවන් පුතේ. මෙතන මට points 5ක් ඔයාලට දෙන්න ඕනකම තිබ්බ මේ ප්‍රශ්නේදී. මම හිතනවා ඒ ටික clear වෙන්නේ නැති කියලා. මම විනාඩියක් දෙන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ සම්බන්ධව ටෙක්ස්ට් කරන්න. මයික් ඔන් කරලා කතා කරන්න. අවශ්‍ය විශේෂ දෙයක් තියෙනවා නම් ලියා ගන්න. No problems. Okay. හරි. Okay පුතේ. එහෙනම් මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. Right. Question number 2, task 2 කියලා ඔයාලට දීලා ඇති. Right? Question number 2, task 2. මෙතන පුතේ ප්‍රශ්න 3කින් අපි ඊළඟ point එක ගැන discuss වෙනවා. දෙන්න. හරි? පළවෙනි ප්‍රශ්නේ ගත්තාම fill in the blanks. It covers few areas of the grammar. හරි?
එතකොට පුතේ අපි ග්‍රැමර් මම ඒ වචනේ යූස් කරන්නේ නැතුව තමයි පළවෙනි ප්‍රශ්නය අපි ඩිස්කස් කරේ. මේක පොඩි කාලේ ඉඳන් ඔයාලට ඇහිලා ඇති ඉංග්‍රීසි ක්ලාසස් වලදී අවශ්‍ය රයිට් ග්‍රැමර් අවශ්‍යයි ග්‍රැමර්. හරි. දැන් මම පොරොන්දු වෙනවා මේ මාස 3 ඇතුළත ඔයාලට ගොඩක් වාක්‍ය ප්‍රමාණයක් ඔයා ග්‍රැමර් ඉංග්‍රීසි සෙන්ටෙන්සස් වලින් සම්බන්ධ වෙනවා කියලා ඒකත් කියන්න. එතකොට අපිට O level paper එකේ grammar test වෙන ප්‍රශ්න තියෙනවා. fill in the blanks. A levels general English also the same, right? එතෙන්දී ඒ ප්‍රශ්නෙකට ඔයා උත්තර ලියද්දි පුතේ මුල ඉඳන්ම ප්‍රශ්නය හොඳට කියවන්න ඕනේ. right? right? එතකොට මම ඔයාට keywords අහුවෙන්නේ නැති. ඒ keyword එක point උනේ නැත්නම් ඔයාගේ answer එක වැරදිනවා. අපි හිතනවා මේ ප්‍රශ්නෙට හරි ලේසි beavers ඇමීසා තිබ්බේ doodles තිබ්බේ comes තිබ්බේ likes තිබ්බේ අයියෝ අපි දන්නවා කියන feeling එක එනවා පුතේ මේ ප්‍රශ්නේ කියවද්දී. හැබැයි ඔයා ප්‍රශ්නයට අනුගත නොවුනොත් හරි ඔයා ප්‍රශ්නය සිහියෙන් බැලුවේ නැත්නම් ප්‍රශ්නය දිහා අපි ගන්න උත්තරේ right අපි underline හෝ ඉස්සරට දාන උත්තරේ වරදයි. ඒ නිසා පුතේ ඒ ප්‍රශ්නේ තියෙන ආර්ට් එක ඔයා ග්‍රාෆ් ගන්න තේරුම් ගන්න අවශ්‍ය පොයින්ට්ස් තියෙනවා නම් ලියා ගන්න ඒ ප්‍රශ්නවලදී අපි හැසිරෙන්න ඕනේ ප්‍රශ්නෙට අනුගත වෙන්න ඕනේ ප්‍රශ්නයත් එක්ක අපි ස්ට්‍රගල් කරන්න ඕනේ සිහියෙන් ප්‍රශ්නය දිහා බලන්න ඕනේ බලලා නිවැරදි උත්තරේ ගන්න. Right? It's an art and let's improve those skills, right? Task 2, 3 and also right the last one 7 right මේ ප්‍රශ්න තුන ටාගට් කළේ වෙනම පොයින්ට් එකකට right ඒක පොඩක් අපි ඩිස්කස් කරද්දි තේරෙයි මම කියන්න කලින් තේරුම් ගත්තා නම් ඔයා දිනු right okay so that's it right hari task 2 right task 2 hari yes hari එතකොට පුතේ අපිට තියෙනවා again fill in the blank ඊට පස්සේ ඉස්සෙන් පුරවන ප්‍රශ්නේ තියෙනවා දරුවනේ ඊට පස්සේ තියෙනවා උත්තර ටික වෙනම දීලා තියෙනවා හරි අපි පළවෙනි එකේදී very simple words right but there are some hidden ideas there you are checked ඔයාව ටෙස්ට් වෙන check වෙන වෙනම විදිහේ ප්‍රශ්නයක් තමයි question number 1 ආවේ ඊළඟට පුතේ question number 2 ගත්තාම task 2 වල තියෙන්නේ අපිට right there are two characters නේ right characters දෙකක් නම් අපි මොකද්ද මේකට කියන්නේ it's a dialogue right දෙබසක් හරි again අපි දැක්ක ගමන් අනේ හිස්තැන් දෙක තුනක් තියෙන answer එකක් තියෙන්නේ අපි right at once don't write the answers එක පාරට උත්තර ලියන්න යන්න එපා පුතේ again we are going to read it හරි ඔයාලට මේක බලන්න බැරි වුණා නම් යම්කිසි හේතුවක් නිසා again I'll give 1 minute right මම එක විනාඩියක් දෙන්න චුට්ටක් නිකන් ස්කෑන් කරගන්න question එක උඩ පල්ලේ බලාගෙන යන්න හරි මෙතන ඉන්න පුළුවන් පුතේ සමහර බබාලා පුතාලා කියවන්න අපහසු ඇති right so as I guess right සමහර බබාලා ඉන්නව නම් කියවන්න අමාරු no problem S2 යවන්න වචනයත් එක්ක අකුරුත් එක්කලා ටීචර් කියවන වෙලාවට ඔයා හොඳ සිහියෙන් ඇහුම්කන් දෙන්න. එහෙම දරුවෝ ඉන්නවා නම් මට පර්සනලි මෙසේජ් කරන්න. right මම ඒකට වෙනමම ඔයාට උත්තර දෙන්නම්. හොඳයි. හරි. right please go through the question. හරි. එහෙනම් අපි 2-3 minutes වගේ දෙන්නද පොඩක් ඒ questions තුනම question number 2 question number 3 and question number 7 ඒ තුනම චුට්ටක් බලා ගන්න පුතාලා
Okay. Do you need more time පුතේ? තව වෙලාව අවශ්‍යද නෑ නේද? Right. Okay. හරි. අපි task 2 වලට යන්. Okay. හරි. Yes. හරි. පුතේ මට ඔයාලගේ මට්ටම ගැන ඇත්තටම දැන් අවබෝධයක් නැහැනේ first day එකනේ. දැන් මගේ plan එක තමයි මේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඔයා හරි වැරදි දාගන්න අදට like කොහොම කමන්නේ ඔයා මේක ලියන විදිහ මට මොකක් වුණත් කමක් නැහැ right මට ඕනේ ඔයාගේ ඔයා මොන මට්ටමේද ඉන්නේ කියන එක check කරගන්න මොකද ඒ අනුව තමයි මම ඊළඟට මගේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක adjust වෙලා ඔයාට මේක උපරිමයක් දෙන්න practical වෙන්නේ I have a plan but I want to change the practical sessions according to you right තේරුණාද ඔයාගේ මේක මගේ දැනුම නෙමෙයි මට ඔයාව ඉන්න තැනින් ඉස්සරහට යන්නයි ඕනේ right ඒ නිසා I want to know about you ඒක මට චුට්ටක් ලියපු එක මට personally එවන්න හරි right හරි okay පුතාලා මේ මම ප්‍රශ්න තුනම සාකච්ඡා කරලා පොයින්ට් එකට එන්නද මේ වීඩියෝ වල තේරුම් අරගෙනද කියන එක right let's go ahead right හරි දැන් මොකද්ද අපි දෙවෙනි ප්‍රශ්නෙට අපි කරන්න ඕනේ ප්‍රශ්නය මුල ඉඳන් කියවන්න ඕනේ හරිද හරි පුතේ ඉංග්‍රීසි basically ඉංග්‍රීසි ගත්තාම ඉංග්‍රීසි හරි ඔයාගේ මදර් ටං එක නොවෙනවා කියන තැන තමයි මම උගන්වන්නේ so එතකොට මව් භාෂාව නෙවෙයිනේ එහෙම වුණාම පුතේ මව් භාෂාව ගත්තත් අපි දන්නේ නැති වචන ගොඩක් තියෙනවානේ I think ඉංග්‍රීසි ගත්තාම කවර කතාවද වෙන භාෂාවක් ගත්තාම හරි හැබැයි ඒත් පුතේ මේ ඉංග්‍රීසි වල ආර්ට් එකක් තියෙනවා ඉංග්‍රීසි කියන්නේ හරි ලේසි හරි සුමට භාෂාවක් එතකොට ඒක ඒ නිසා තමයි ඒක the international language එක ලෝකේ වැඩිපුර කියන්නේ communicate කරන්න පහසු භාෂාවක් බවට පත් වෙලා තියෙනවා. right? ඒ නිසා අන්න ඒ දේ පොඩ්ඩක් හිතට ගන්න අපේ sessions එක. හරි? එතකොට අපි කියවගෙන යද්දී ප්‍රශ්න පත්‍රේ අයියෝ දන්නේ නැති වචනේ තියෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්නෙම ඉවරයි යන්න. chapter close කියලා ඊළඟට යන්න එපා. හොඳයි? right? දන්නේ නැති වචනේ අතහැරලා දාන්න. let it be. right? ඊට පස්සේ ඊටු ටික කියවගෙන යන්න. හරි? පුතේ මම ඔයාලට ප්‍රොමිස් වෙනවා. ඔයා එහෙම කළොත් මේ ප්‍රශ්නේ අන්තර්ගතය ඔයාලට දැනෙනවා. හැබැයි වචන ඔක්කොම දන්නේ නැති වෙන්න පුළුවන්. මේකෙන් මොකද්ද මේ කියන්නේ කියන අයිඩියා එක ඔයාට එනවා. හැබැයි ඔයා වචනෙට අප්සෙට් වෙලා ඔයා නිකන් අයියෝ කියලා හිතුවොත් අපිට මෙතන ලකුණු ගන්න පුළුවන් ඒවට ලකුණු ගන්න බැරිව යනවා. හරි? ඒ නිසා right. හරි දන්නේ මේ වචනේ කමන්නේ දන්නේ ඔක්කොම දන්නේ නේ අපි කවුරුවත්. හරි දන්නේ. හරි ඒක තියන්න එහෙම. so ඊටු ටික කියවන්න. හරි ඉතින් මෙතනින් බලලා මෙතන ලියන එකනේ දෙයනේ තියෙන්නේ. ඉතින් අපිට ලොකු මහන්සියක් වෙන්න ඕනෙත් නෑනේ. එතකොට පුතේ අපි කරන්නේ උත්තර ටිකක් කියවනවා. ප්‍රශ්නේ කියවලා උත්තර ටිකක් කියවනවා. හරි. දැන් එතකොට අපිට ප්‍රශ්නය සහ උත්තරය ගැන අයිඩියා එකක් තියෙනවා මෙතන. හොඳයි මොකක් ගැනද මේ කියන්නේ? ඩයලොග් එකක් කියන්නේ යාළුවෝ දෙන්නෙක් ඉන්නේ right? හරි? දැන් මේ කතන්දරත් එක්ක ටයිම් මැනේජ්මන්ට් එක ගැන මම වෙනම කතා කරනවා ඉස්සරහදී හොඳේ. හරි. දැන් අපි බේසික් level එකේ ඉන්න skills ගැන අවබෝධ කරගෙන performance හදාගමු right? හරි. එතකොට ප්‍රශ්න කියවුවා දන්නේ නැති වචන let it be අපි යනවා ඉස්සරහට. හරි? ඊට පස්සේ උත්තර ටිකක් කියවුවා. හරි. දැන් මේක කියවගෙන ගියාම අයිඩියා එකක් එනවා. කීවර්ඩ් එකක් තියෙනවා hobby. අපි hobby right? hobby. අපි කියනනේ චූටි කාලේ ඉඳන් අපි රචනා ලිව්වා ටීචර් හෝම්වර්ක් දුන්නා right? hobby විනෝදාංශය. හරි. විනෝදාංශය. දැන් උන් පොඩි අයිඩියා එකකුත් තවත් ආවා. හරි? ඒක දන්න වචන තියෙනවනේ.
දන්නේ නැති දේ ගැන එල්ලිලා වොරි කරන්න එපා. දන්න දේෙන් අපි නොදන්න දේ ග්‍රහණය කරගන්න උත්සාහ කරගෙන අපේ වැඩේ ගොඩ දාන්නයි යන්නේ. හරි? Okay, it's an art. හරි. මම හිතන්නේ ඒ ගැන දැන් අවබෝධයක් තියෙනවා, right? හරි. sorry. හරි. teacher will and then teacher read කරන්න question එක කියව ගන්න බැරි අය ඉන්නවා නම් හරි හොඳට අහුම්කම් දෙන්න පුතේ. right. මේ හැම ඉංග්‍රීසි අකුරකයම ශබ්දයක් තියෙනවා. ඒ එකට අපි කියනවා pronounce කරද්දී accent එකක් තියෙනවා. ඒක spoken English වලදී අපි ඉස්සරහදී තව ටීචර්ගේ ගොඩක් programs තියෙනවා. එතකොට spoken වලදී ඒක අපි වෙනම කතා කරනවා. දැනට අහුම්කම් දීලා ප්‍රශ්නය තේරුම් අරගන්න උත්සාහ කරන්න පුළුවන් විදිහට උත්තර ලියන්න. වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. හරි? වරදින්න බය වෙන්න එපා. You understand me? වැරදෙන තරමට තමයි ඔයාට හරියන්නේ. හරි? So, yes. හරි. හරි. Teacher will read. Fill in the blanks in the following dialogue. Use the words given in the box. Right? Okay. Write the letter of the correct word in the space given. The first one is done for you. කොච්චර දෙයක්ද නේ? පළවෙනි ප්‍රශ්නේ උත්තරේ දීලා තියෙනවා. අපිට ඒකට ඉතුරු ප්‍රශ්න ටිකනේ තියෙන්නේ. ඈ කොච්චර දෙයක්ද අපේ ප්‍රශ්නෙකට උත්තරයක් දෙනවා නේ? thanks. හරි. okay. හරි පුතේ. then fill in the blanks. හරි. දැන් මේ ප්‍රශ්නේ අපි හිතන හැම ප්‍රශ්නයකම පුතේ right ප්‍රශ්නේ මොකද්ද කරන්න කියන්නේ? right? අන්න ඒක අල්ල ගන්න ඕනේ. හරි. ඔතන දැන් මට මුණ ගැහිලා තියෙන දරුවෝ ගොඩක් ගත්තාම සමහර දරුවන්ගේ මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න නැතුව සබ්ජෙක්ට් එකේ හොඳට ලකුණු ගන්න දරුවෝ. මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න නැතුව අපරාධේ A එකක් ගන්න හිටිය දරුවට B එකක් ගන්න හිටිය දරුවට C එකක් like that. එහෙම දේවල් විභාගය ඇතුලේ වෙනවා. දැන් අපි කරන්නේ අපි මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් එහෙම නැත්නම් අපි මේ උත්සාහ කරන්නේ අන්න ඒ දේවල් පුතේ. ඔයාලා සාම්ප්‍රදායනුකූලව ට්‍රැඩිෂනලි අපි ඉගෙන ගන්න මෙතඩ් එකත් එක්කලා විභාගයේදී අපිට වෙන්න පුළුවන් මිස්ටේක්ස් අවම කරගන්න තමයි අපේ මේ උත්සාහය. හරිද? right. එතකොට කියන fill in the blanks. හරිනේ okay. හිස්තෙන් පුරවන්න. okay. ඉතින් අපි චූටි කාලේ ඉඳන්ම ලියපු ප්‍රශ්නේ following dialogue. dialogue කියන එක අපි තේරුම් ගත්ත. එයා කියනවා ප්‍රශ්නේ කියනවා. හරි. Use the words given in the box. right. අපිට දීලා තියෙන උත්තරත් තියෙනවා. no problem. right. ඔන්න දැන් තමයි. හරි. ඔයා මේ වාක්‍ය කියන අයියෝ මේකනේ කියලා උත්තර ලිව්වොත් පුතේ ඔයාට ඔක්කොම පහම like all 5 නේ ඉතුරු 5යිනේ අපිට තියෙන එකක් අපිට ලියලා දීලානේ තියෙන්නේ. ඒ පහම හරි ගියත් ඔයාට ලකුණු 0යි හම්බෙන්නේ. දන්නවද? so ඒ නිසා මොකද ඔන්න ප්‍රශ්නය අවසාන වෙනකන් ඉවසීමෙන් රැඳී සිටින්න. හරිද? right? ඊට පස්සේ ප්‍රශ්නේ හොඳම කොටස තියෙන්නේ අන්තිමට write the letter of the correct word in the space given. The first one is done for you. මොකද්ද දෙවියනේ කරන්න තියෙන්නේ? Write the letter of the correct word. Yeah, it's a word phrase. මෙතන පුතේ word කියලා question එක තියෙනවා. Word phrase, right? Better to it if it's so there. Right. මේ අපි මේ කතන්දරේ නැතව මේ වාක්‍ය ඛණ්ඩය නෙමෙයි ලියන්න කියන්නේ. sorry. fill in the blanks වලට වාක්‍ය ඛණ්ඩය නෙමෙයි ලියන්න තියෙන්නේ. හරි? හරි. දැන් ඒ සෙන්ස් එකත් එක්ක ඒ අයිඩියා එකත් එක්කලා බලන්න පුතාලා ලියන්න උත්තර. ඉස්සෙල්ලා අපි ප්‍රශ්නේනේ බැලුවේ. හරිද පුතාලා? උත්තර ලියවද? හරි. අපි බලමු. yes.
right. එතකොට චතු ඉන්නවා අංජු ඉන්නවා. අපේ ලංකාවේ දරුවෝනේ නේ. හරි. චතු අංජු right. Okay. Hello Anju. What are you doing? Dialogue එකක් නේ. Right. Okay. හරි. ඊට පස්සේ blank එකේ අපිට answer එක දීලා තියෙනවා B. So thanks නේ. Thank you. Right. I'm counting my stamp collection. Right. So answer is yeah, I'm counting my stamp collection. හරි. දැන් පුතේ මෙහෙමයි. Right. ඔයා whatever the subject it is, right? මොන විෂය ගත්තත් හරිද? මොන විෂය ගත්තත් පුතා paper එකට පැන්සලක් use කරන්න. හොඳේ? use කරන්න පැන්සලක්. ඒ ප්‍රශ්නේ ඔයාට අවශ්‍ය key points තියෙනවනේ. උදාහරණයක් විදිහට පුතේ fill in the blanks that is important in this question. හරි මේ ප්‍රශ්නේ හිස්තැන් පුරවන්න කියන එක ඒක අපිට තේරෙනවා තමයි. හැබැයි ඒක මේ ප්‍රශ්නයට වැදගත් point එකක්. හරි penciling ඉරක් යහුවා underline it. ඊළඟට පුතේ write the letter of the correct word. හරි අන්න ඒකට ඉරක් ගහ ගන්න ඕන. හරි දැන් ඔයා හිතයි මේ වෙලාව තියනවද මේ ඔක්කොම වැඩ ටික කරන්න කියලා. වෙලාව තියෙනවා. right? වෙලාව තියෙනවා. අපි we have to practice it. හරි. ඒ ඔක්කොම skills අපි හදනවා. So හරි බය වෙන්න එපා. හරි? Write the letter of the correct word in the space given. හරි underline කරන්න ඕනේ. ඊට ඔයා ප්‍රශ්නේ දැක්කම right මේ ප්‍රශ්නේ මෙහෙමයි. කිසිම ප්‍රශ්නයක් පුතේ පේන තරම් අමාරු නැහැ. හැබැයි ඒක ඇතුලේ ඩීප් බලනකොට ප්‍රශ්න ලේසිත් නැහැ. හරි? ප්‍රශ්න ලේසිත් නැහැ. ඒකට මේ හැමදේම අපි අවබෝධයෙන් සිහියෙන් ස්ටඩි කරාම ගේමක් නැහැ. හරිද? Okay. Yes. එතකොට B answer B, right? Okay. I'm counting my stamp collection. හරි. එතකොට ප්‍රශ්නේ අපිට දීලා තියෙන හොබි එකක් ගැන එයා කියන්නේ යාළුවා කියන්නේ කවුද කියන්නේ අංජු කියන්නේ stamp collection. දැන් පුතාලා දන්නවද මේ collecting stamps අපි චුටි කාලේ my hobby is collecting stamps, right? ටීචර් අහනකොට උත්තර දීලා ඉතිනේ. හරි. එතකොට collecting stamps වලට කියන තව වචනයක් අපි දන්නවද ඉංග්‍රීසි? දන්න ඇති. හරි. අපි කියනවා මේකට තනි වචනයක් philately කියලා. නේ? හරි. එතකොට දැන් පුතේ අපිට දැන් මේ භාෂාවක් මේ අපි සමහරලාට yes ගොඩක් බහුතරය ගත්තාම අපි ඉංග්‍රීසි භාවිතා කරන්නේ ස්පෝකන් කතා කරන්න ගොඩක් වෙලාවට ස්කෝලෙන් අයින් වුණාට පස්සේ ජොබ් එකකට ගියාම යුනිවර්සිටි ගියාම ප්‍රොජෙක්ට්ස් එහෙම ස්ටඩීස් වලදී සහ සමාජගත වුණාම නේ එතකොට පුතේ අපි words we have to be rich in words හරි එතකොට මම මේ අනාගතේ ඔයා ඉන්න තැන ගැන මම මේ පොඩි මතක් කිරීමක් කළේ ඒක නිකන් මේ එක රැයකින් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි හොඳයි right එතකොට පුතා දැන් ඉඳන්ම ඩික්ෂනරි එක මම කියන්නේ කටපාඩම් කරන්න කියලා දවසකට වචන 5ක් විතර නිකන් බලන්න දැන් පුතාලා O level මට්ටමේනේ දැන් මොබයිල් ෆෝන් යූස් කරනවා හරි අපි දැන් මේ ක්ලෝස් වෙලා ඉන්නේ ටෙක්නොලොජි හරහා yes of course but පුතේ මම අයිඩියා එකක් විදිහට කියන්නේ O levels පුතාලා අවශ්‍ය ක්ලාස් එකකට ඒ වගේ දෙයකට ඇරෙන්න ෆෝන් එක ඩිවයිස් වලින් චුට්ටක් නේද පැත්තකින් තියන්න තියලා අපි වල දන්නවා ටක් ගාලා meanings or whatever you can check with the mobile phone but keep it away හරි පැත්තකින් තියලා ඩික්ෂනරි එක ගන්න අරගෙන ඔක පෙරලනකොට පුතේ එතන brain eye hand ඔක්කොම coordinate වෙනවා හරි ඒක ෆෝන් එක ඔබනවට වඩා ඔයාගේ brain එක මාර විදිහට master වෙනවා පුතේ ඒ නිසා මේ ඩික්ෂනරි එක ගන්න දවසට වචන 5ක් කියවන්න right මේ වචනේ මොකද්ද තේරුම මොකද්ද මේකේ word class මොකද්ද noun එකක්ද adjective එකක්ද adverb එකක්ද verb එකක්ද ඒවත් අපිට දීලා තියෙනවා ඩික්ෂනරි එකේ
කටපාඩම් කරන්න එපා. දවසට වචන 5ක් බැලුවා. right? නිදා ගන්න කලින් නම් වඩා හොඳයි. right? ෆ්‍රී වෙලාවට 5ක් බැලුවා තිබ්බා. 5ක් බැලුවා තිබ්බා. ඒ 5 මාක් කරගන්න බුක් මාක් එකක් තියාගෙන හරි. එතන page එක right? ඒ විදිහට එතකොට ඔයා දන්නේම නෑ මේ වචන ඔයාගේ brain එකේ මොලේ deposit වෙනවා. ඒක psychologically අවශ්‍ය වෙලාවට memory එකේ තිබිලා ඔයාට එනවා. right? ඒ tricks තියෙනවා පුතේ අපි ගොඩක් දේවල් ඉගෙන ගමු ඉදිරියේදී. හරි? Yes. එතකොට we have to be rich in words. වචන තියෙන්න ඕනේ අපිට. වචන ගොඩක් තියෙන්න ඕනේ. We have to master with the words. Right. හරි. මම හිතන්නේ උත්තර ලියන්න නැති. බලන්න උත්තර ලියුවද කියලා. හරි පුතේ. right? හරි. මම හිතනවා දැන් උත්තර ලියලා ඇති කියලා. හරි. ඊට පස්සේ B answer. හරි. දැන් අපි දන්න B වල ටික එකක් දාන්න. හරිද? පෙන්සල ළඟ තියෙනවනේ. B වල දැන් අපි එක්සෑම් එකේදී පෙන්සලයි පේනයි දෙකම ළඟ තියාගන්නවා. B වලට ටික එකක් දැම්මා. right? හරි. ඊට පස්සේ පුතේ හරි. what is the answer? I'm counting my stamp collection. right? Yes. Then collecting stamps is my hobby. Who is telling that? Anju කියනවා. right. එහෙනම් මෙතන මොනවාද මුද්දර එකතු කිරීම මගේ විනෝදාංශය. right. Then we have to go to the answer 2. right? Number 2. චතු blank. My hobby is camping. හරි. මොකද්ද පුතාලා උත්තරේ ගත්තේ? what is the answer? හරි දැන් හිතන්න මේ ආන්සර් එක මට confusing. මට නිකන් sure නෑ වගේ යන්නේ. හරි. ඔන්න දැන් මම ඔයාලා මට හිතෙනවා මේක නිකන් හරියයිද? let it be. අපි දැන් මේක මේ මහා නීතියක් නෑනේ. ඔයා එක ලිව්වා නම් දෙක ලියන්න අනිවාර්යෙන් දෙක ලිව්වා නම් තුන ලියන්න ඊළඟට එහෙම එකක් නෑ පුතේ. right? We are free to select and we have to select the best. ඒක තමයි challenge එක. ඒක තමයි අපි improve කරන්න ඕනේ skill එක. right? හරි. දැන් ඔන්න තිබ්බා දෙක තිබ්බා. හරි. We are not writing the answer to number 2, right? හරි. ඊට පස්සේ sounds good number 3. sounds good. ඒ කියන්නේ මොකද්ද? sounds good කියන්නේ අපි මෙතන සද්දයක් ගැන කිව්වේ නෑනේ. ඒක තමයි English වල uses. හොඳයි. එහෙමද? ඒක නම් හොඳයි වගේ like that, right? My favorite camp location is in the mountain. In the mountain, right? In the mountain. Okay. හරි. හරි. ඊට පස්සේ sounds good. හරි. ඊට පස්සේ when will you camp again? ඒක නම් when කියලා අහන්නේ නේ. right. හරි. එහෙනම් කවදද වගේ නේ. එහෙම එතකොට උත්තරයක් මොකක්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ? B answer එක හරි. when කියලා දෙන දවසක් ගැන. දවසක් ගැන කියවෙන්නේ පුතේ answer E වල. අන්න එහෙනම් it may be the answer. ඒකට දීලා තියෙන්නේ මොකද්ද? may be next holiday. හරි. ඔන්න ටික එකක් දැම්ම ලිව්වා. answer E comes number 5. may be next holiday. හරි. ඔන්න දැන් අපි දෙකක් නැහැ, තුනක් නැහැ, හතරක් නැහැ පුතේ. හරි? අන්න. හරි.
That's great idea. Can you join? Can I join you? Right? That's great. ඒක නම් හොඳයි මමත් ඔයත් එක්ක එන්නද. එතකොට මොකක්ද දෙන්නේ answer number 6, right? මෙතන තියෙන එකෙන් let you know කියන මම ඔයාට කියන්නම්. ඔන්න දැන් මම ඔයා විදිහට මම මේ උඩ තුනම confusing අපේරියා, right? ඊට පස්සේ පුතේ මම ලියනවා answer එක number 6 වලට I will let you know. හරි. I will let you know. හරි පුතේ දැන් අපි answers තුනක් අපි okay, right? Answer B, answer C, and answer E, right? ඊට පස්සේ අපිට දැන් තියෙන තරගේ කාගේද? A, right? D, F. Okay, right. එතන තව තුනයි තියෙන්නේ. හරි. ඊට පස්සේ යන් අපි answer දෙකට යන්. Right. මොකද තියෙන්නේ blank. My hobby is camping. What is the answer? Oh, really තියෙනවා? ඊළඟට තියෙනවා yes. Where is your favorite location to camp තියෙනවා? ඒක එන්නේ. Right? ඒක එන්නේ. ඊට පස්සේ the air is fresh. What is the answer? Right? And the best answer is, oh, really? Answer A. Right? Answer A is, oh, really? My hobby is camping. Hari? Hari. Then it will have answers දෙකයි තියෙන්නේ. Where is your favorite location to camp? The air is fresh. Hari. Yes. Hari? එතන මොකද්ද? My favorite camp location is in the mountain. Right? Number 4 ගත්තාම answer F. The air is fresh. The answer F comes to number 4. හරි? ඊට පස්සේ මොකද්ද? අපිට බැරි වුණාද? Number 3. Right. Number 3 මොකක්ද answer එක පුතේ? Where is your favorite location to camp? හරි? දැන් තේරුණාද? Right. මට මේකෙන් ඔයාලට idea එකක් දෙන්න ඕන උනේ මේ පිළිවෙලට එක ලිව්වට පස්සේ ඔයා දෙක ලියන්න ඕනේ, දෙක ලිව්වට පස්සේ තුන ලියන්න ඕනේ. එහෙම දෙයක් නෑ දරුවෝ. Right? අනේ ස්කිල් එක සහ ඒ ලොජික් එක ඔයා ප්‍රැක්ටිස් කරගන්න. So ඒක ගොඩක් ඉම්පෝටන්ට් වෙනවා. වැදගත් වෙනවා. හරි? හරි. එතකොට පුතේ මේ හොබි ගත්තහම විනෝදාංශ. හරි? හරි. එතකොට අපි ඊළඟ ප්‍රශ්නෙට යමුද එහෙනම්? ගැටලු තියෙනවා නම් ටෙක්ස්ට් කරන්න, කතා කරන්න පුළුවන්. මොන හරි ගැටලුවක් තියෙනවද මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කරන්න? දෙන්නෙන් දෙය අපි විසඳගෙන යන්න මැසේජ් කරන්නත් පුළුවන්. I will let you know personally. හරි. මොන ගැටලුවක් නැහැ. නමුත් නිහඬතාවයෙන් පෙනී යන්නේ ගැටලු නැති බවයි. Let's move on to the next question, right? හරි පුතේ. Task number 3. Yes. Right. Task number 3. හරි. Yes. හරි පුතේ. හරි මම රීඩ් කරන්න. අර මුලින් කිව්ව දේවල් මතක තියාගන්න. අවශ්‍ය පොයින්ට්ස් තියෙනවා නම් ඔයා මොනවද දුර්වල ඒරියාස් අපි ඒවා ලියා ගන්න පුතේ. ඊළඟ ඒ වගේ ප්‍රශ්න ඊළඟ පේපර්ස් වලදී ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වලදී එක්සෑම් එකේදී ඒ වගේ මිස්ටේක්ස් වෙන්නේ නැති වෙන්න අපි කරෙක්ට් කරගමු. දැන් ටීචර් මේ වගේ සිලෙක්ටඩ් කියන්නේ ප්‍රශ්න ඔක්කොම මේ මාස තුනදී කවර් කරනවා part 1 and 2 දෙකේම. ඊට පස්සේ අපි ස්පෙෂල් රිවිෂන් එකක් යනවා ඊළඟ මාස දෙකේ. එතකොට දැන් අපි ජුලයි ඕගස්ට් සෙප්තැම්බර් මේ ක්ලාස් එක මාස තුනේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. ඔක්තෝබර් නොවැම්බර් වල ස්පෙෂල් රිවිෂන් එක ටයිම් ටාගට් කරලා එක්සෑම් ඔරියන්ට් අපි එක්සෑම් එකේ විදිහටම පාස් පේපර්ස් ඩිස්කස් කරනවා. right? ඒ ප්ලෑන් එක ඔළුවේ තියාගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ යාළුවන්ට කියන්න. ඊළඟට විභාගයේදී දැන් O level රිසල්ට්ස් අවුට් වෙච්ච යාළුවෝ එයාලගේ සමහර විට අයියලා කළ වෙන්න පුළුවන්. right? සමහරට ඔයාලට වඩා බාල වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි විෂයට අඩු සාමාර්ථයක් තියෙනවා නම්
අපේ මේ ක්ලාස් එකට ජොයින් වෙන්න මැසේජ් එක දෙන්න. මොකද මේ අද පළවෙනි දවසේ පුතේ ඊළඟ ෆ්‍රයිඩේ ක්ලාස් එක තියෙන්නේ. පරක්කු නැහැ. ඔයා තව යාළුවෙකුට කියලා යාළුවෙකුට මග පෙන්නනවා කියන්නේ ඒක අපි බෞද්ධයෝ විදිහට කතා කරොත් ඒක පිනක්. එතකොට අන්‍ය ආගමිකයන් ඉන්නවනම් පුතේ ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේ ඒක බ්ලෙස් එකක් එයාලට. විශ්වයේ සබහා ධර්මයේ ගත්තහම ඒක විශ්වයෙන් ඔයාට මේක අපේ ලයිෆ් එක අපි සබහා ධර්මානුකූලයිනේ. ඒකට මේක give and take business එකක්. ඔයා මොනවද දෙන්නේ you will get it return back. ඒක තමයි විශ්වීය නීතිය. හරි ඒ නිසා මේ පුළුවන් තරම් අනිත් අයට උදව් කරන්න. මොකද ඔයා යම්කිසි දුෂ්කර කියන්නේ අපි හැමෝටම එකම විදිහේ දේවල් බෙදිලා නැහැනේ නේද? ඉතින් ඒ නිසා යම්කිසි ටීචර්ස්ලා නැති පළාත්වල ඉංග්‍රීසි සෙමිනාර් එකක් වගේ ඕගනයිස් කරන්න පුළුවන් නම් අපිට දැනුවත් කරන්න. We are ready to help. හරි? එතකොට පුතේ මට දැන් මේ ඇති මට මේ first day I feel like a big crowd, right? So more than enough. I trust you and I will get the return, right? ඒ නිසා මේ අපි යාළුවන්ට කියලා මම මාස 3 කිසිම හේතුවක් නිසාව ක්ලාස් එක නතර කරන්නේ. So I'll continue. I have many programs to continue with the online sessions. So I'll do my best. හරි? හරි මම හිතන්නේ task 3 ප්‍රශ්නෙට උත්තර ලියලා ඇති අපි සාකච්ඡා කරමු, right? අර techniques use කරන්න අර skills perform කරන්න මම මේක චුට්ටක් මට answers ටික කියනවා, right? Fill in the blanks in the following dialogue. Use the words given in the box. Write the letter of the correct word in the space given. The first one is done for you, right? හරි එතන තියෙන්නේ හිස්සෙන් පුරවන්න word එක ලියන්න. උත්තරේ ලියුවොත් නම් පුතේ sorry තමයි no marks, right? හරි. Okay දැන් අපි මුල සිට අගට ප්‍රශ්නය සහ උත්තරේ කියවමු. Lakshi and Tanya, right? Again we are given a dialogue, right? Lakshi and Tanya. Hi Tanya, what are you doing? Tanya, hi Lakshi, blank. Lakshi, what for? Tanya, blank. Lakshi, snorkeling. Snorkeling. What is it? Tanya, blank. Snorkeling is swimming, blank. Lakshi, wow, that's very fantastic. Yes, Tanya, what's blank? Lakshi, I like swimming so much and I like to spend time in the beach. Right, Tanya, wow, that's a blank. Hari, onna pute. ඔන්න දැන් මෙතනත් අපි හිතුවොත් දැන් මම ඔයාන මම හිතනු අප්පා දන්නේ නැති වචනයක්නේ තියෙන්නේ මේක snorkeling දැන් snow කිව්වහම නිකන් අපිට හිම වගේ හිතෙනවා හරි කමන්නේ හරි let it be අපි වචන වලට බය වෙන්නේ නෑ නේද හරි let it be හරි දැන් ප්‍රශ්නේ ගොඩ දාගන්න එක තමයි අපේ ටාගට් එක හරි එක වචනයක් නිසා මේ ඔක්කොම අපිට ලකුණු තියෙනවනේ 6ක් නේ yes 6 no sorry answers 6ක් තියෙනවා ලකුණු 5ක් දැන් අපිට ආදරේනේ පළවෙනි ප්‍රශ්නේ answer එක දීලා තියෙන්නේ right okay yes හරි what are the answers great activity I'm preparing my equipment I'm going on working I'm going on snorkeling your hobby Lakshi your hobby, Lakshi, over the coral in the sea, it's a kind of hobby, right? Okay. Hari. බලමු දැන් answers ටික පුතේ. Yes.
Hi Tanya, what are you doing? Hi Lakshi, B. ඔන්න ටික එකක් දැම්ම B අපි answer කරන් තියෙන්නේ. I'm preparing my equipment. Right. What for? Answer 2. Yes. ඔන්න දැන් පුතේ තියෙනවා වැඩක්. හරි. answer 2 එකට ඔයා answer එක select කරන්නේ ඊළඟ line එක නිසා. හරි. දැන් ඔයා හිතන්න පුතේ මේ ප්‍රශ්නේ මුල සිට අගට කියෙව්වේ නැත්නම් ඔයා මෙතන answer එක ගන්න fail වෙනවා. හරි? catch කරගන්න tricks, right? දැන් කලින් එකේ තිබ්බ ඒවා දැන් තියෙන tricks, right? ඔයා ඉගෙන ගන්න. හරිද? ප්‍රශ්නයකට ටීචර් උත්තර කියලා ටීචර් මාක් කරලා දෙන එක නෙමෙයි අපේ දැන් මෙතන වෙන්නේ. ඔයා ප්‍රශ්නේ තේරුම් අරගෙන උත්තර ඔයාට පුළුවන් විදිහට උත්තර ලියලා වැරදිලා ඉගෙන ගන්න එක තමයි අපි දැන් හරි ඉගෙනීමක් විදිහට කරගෙන යන්න ඕනේ දැන්. හරිද? Right? I think you catch me and got the point, right? හරි. හරි. එතකොට answer 2 එක එන්නේ මේ ඊළඟ line එකෙන්. එයා කියනවා snorkeling what is it? අන්න අපිට තියෙන ප්‍රශ්නෙටත් තියෙනවා. මොකක්ද ඒ? ඇත්තටම මොකක්ද snorkeling කියන්නේ? හරි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න මම කියලා දෙන්නම්. ඊට පස්සේ බලන්න ඔයාට හොයාගන්න පුළුවන්ද කියලා, right? Yes, snorkeling what is it? ඒ මොකක්ද? Right. එහෙනම් answer එක මොකක්ද පුතේ? answer list එකේ තියෙන I'm going on snorkeling. right අන්න ටික එකක් දාගන්න answer C අපි ගන්නවා answer C right okay හරි දැන් එතකොට BC දෙක හරි අපිට ඉතුරු වෙලා තියෙන්නේ A D F sorry E F right okay then number 3 snorkeling is swimming snorkeling is swimming right number 3 yes right 3 and 4 3 and 4 snorkeling is swimming. Okay. It's a bit confusing. හරි තිබ්බා. තුනක් තිබ්බා හතරක් තිබ්බා. අපි මොනවද ලියන්නේ? දැන් මේක ලේසි කියලා නිකන් ABC කියලා අපි මේ හිතලා ලියන්නේ මොකක් හරි උත්තරයක් ලියන්නේ නැහැ පුතේ. හරි තිබ්බා යන්නේ. හරි ලියන්නේ අපි. ඊට පස්සේ ගන්නවා wow that's very fantastic. What's number 5? What's ලිව්වනේ. What's right. What's with the answer? Answer D පුතේ. What's your hobby Lakshi? I like swimming so much and I like to spend time in the beach. Right. Okay. Yes. Wow. That's a great activity. Answer A. එතකොට පුතේ answer A hari B hari C hari right. D hari දැන් මොනවද තියෙන්නේ E එකයි F එකයි ඉතුරුනේ එහෙනම් පුතේ E එකයි F එකයි තමයි answers දෙක එන්නේ 3ටයි 4ටයි දැන් අපි පිළිවෙලට whatever it is කියලා ABC දැම්මනම් sorry.com නේද එහෙනම් answer 3 මොකක්ද එන්නේ පුතේ all the coral in the sea right right it is kind of hobby right right Hari, ඒ වගේ we have to use the tricks to find the answers. Hari, any questions there? මං කියන එකම අහගෙන ඉන්න එපා. ප්‍රශ්න තියෙනවද මොනවාද? ප්‍රශ්න තියෙනවද පුතේ? මයික් ඔන් කරලා කතා කරන්න ගැටලුවක් නැහැ. Feel free to talk. බය නැතුව කතා කරන්න. සමහර දේවල් ඇති පුතේ ඔයාලගෙනුත් මට ඉගෙන ගන්න. හරි? දැන් ටීචර් ගොඩක් දරුවන්ගෙන් දේවල් ඉගෙන ගන්නවා තාම. එහෙම ගැටලුවක් නැහැ.
හරි එහෙනම්. Okay, so I will move on to this last question in the tute, right? අන්තිම tute එක ගැන කතා කරන්න. හරි. අන්තිම ප්‍රශ්නය tute එකේ, right? හරි. Task 7. Task 7. හරි. Task 7. Yes, පුතේ. හරි. හරි දරුවනේ. හරි ප්‍රශ්නය හරිම අර කලින් ප්‍රශ්න වගේ ගොඩ කතන්දර නැහැ ප්‍රශ්නේ කෙටි හැබැයි ඒවට ගොඩක් ලියන්න තියෙනවා right write a paragraph on my hobby then ඊළඟට write a paragraph on how can we spend my leisure time meaningfully right okay right write a paragraph on my hobby number 1 right write a paragraph on how can we spend my leisure time meaningfully right මම හිතන්නේ ප්‍රශ්නය තේරෙනවද හරි අපි වචනෙන් වචනේ ගමු දරුවනේ write a paragraph on my hobby හරි ඡේදයක් ලියන්නලු මගේ විනෝදාංශ inverted commas ඇතුළේ අපේ topic එක තියෙන්නේ my hobby ඊළඟට ඊළඟ දිනවා write a paragraph on how can we spend my leisure time meaningfully හරි right හරි okay හරි ප්‍රශ්නේ තේරුම දෙවෙනි කියන්න ඕනනේ write paragraph ඡේදයක් ලියන්න how can we spend how අපි කොහොමද ගත කරන්නේ අපේ විවේක කාලය කොහොමද meaningfully අර්ථවත්ව හරි හරි right හරි දැන් ප්‍රශ්න දෙක අහන දේ තේරෙනවනේ හරි පුතේ දැන් අපි දැන් O levels නේ ටාගට් කරන්නේ ඊළඟට සමහර විට පුතාලා මම දැන් කියවනේ කලින් අර විභාගයේ ප්‍රතිඵල අඩු නම් ඉංග්‍රීසි වලට ආයේ පාරක් ලියන්න ඕන නම් ආයෙමත් ඒ යාළුවන්ට මේ ෂෙයා කරන්න ක්ලාස් එක ගැන පුතේ අනිත් එක එහෙම රිසල්ට්ස් අඩු දරුවෙක් මෙතන ඉන්නවා නම් දැන් අපි කතා කරේ නැහැ පුතේ මේ ෂයියේ කියමු මේ ඊළඟ සැරේම ස්කෝලෙන් දාන්න පුළුවන් ඒ sorry O levels ඊළඟ ඒවට හිතුනොත් වෙන අවුරුද්දක ලියන්න ඊළඟ අවුරුද්ද මේ අවුරුද්ද ස්කිප් කරලා කියලා ස්කෝලෙන් ලියන්න බෑ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවලුත් ඔයා දැනගන්න මම එහෙම යාළුවෝ ඉන්නවනම් දැනුවත් කරන්න මේ එන අවුරුද්දේම ඔයාට ස්කෝලෙන් ඇප්ලයි කරන්න පුළුවන් ඉංග්‍රීසි විෂය සහ අනිකුත් විෂයන් අවශ්‍යයි නම් එහෙම අවශ්‍ය දරුවෝ ඉන්නවනම් දැනුවත් කරන්න. ඊළඟට අපිට තව උසස් පෙළ ලියලා සමහර විට ඉංග්‍රීසි විෂයට යම්කිසි සාමාර්ථයක් අවශ්‍යයි කියලා කවුරු හරි දරුවෙක් ඉන්නවනම් ඒ දරුවෝ මං කියන දේවල් මතක් කරගන්න ඉස්කෝලේ යන කාලේ සහ ඉගෙනගත්ත දේවල් right එතකොට පුතේ මේ හැම විෂයක්ම අපි national curriculum එක ගත්තාම සහ අනිකුත් curriculums වල objectives තියෙනවා right එතකොට අරමුණු තියෙනවා අධ්‍යාපනයේ අරමුණු එතකොට ඉගෙනගෙන අපි යහපත් පුරවැසියෙක් සහ නේද දැනුමින් සහ ආකල්ප සහ කුසලතා වලින් පරිපූර්ණ පුරවැසියෙක් තමයි සමාජයට දායාද කරන්නේ. එතකොට පුතේ මේ අපිට මේ හොඳ රිසල්ට් එකක් ඇවිල්ලා අපේ පර්සනැලිටි එක අපි සමාජගත වෙන්න වැඩ කරන්න right සමාජෙත් එක්ක ජීවත් වෙන්න අභියෝග වලට මුහුණ දෙන්න බැරි පෞරුෂත්වයක් එහෙම නැහැ එහෙම වෙන්නත් එපා එහෙම වෙනවා නම් වැඩක් නැහැ ඒ නිසා පුතේ මේ හැම විෂයකම එන්නේ ලස්සන සංකල්ප තියෙනවා ඒවා අපි ඉගෙන ගන්න ඕනේ හරි එතකොට මෙන්න මේ ප්‍රශ්නය මම ගත්තේ ප්‍රශ්න 3 4 7 මෙතන පුතේ අපිට කතා කරන්නේ විනෝදාංශ ගැන
හරි දැන් ඒතර ප්‍රශ්නේ තියෙන්නේ අපිට විනෝදාංශ කන්ටිනියු කරන්න කාලය තියනවද? අපේ විනෝදාංශ මොනවද? අපිට විනෝදාංශ තියනවද දැන්? right? ඒතර ඒක කාලීන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකට සාධාරණ හේතුත් තියෙනවා. හැබැයි එහෙමයි කියලා හොඳ දේවල් ඉවත් කරගන්න එපා. හරි? එතකොට අපිට කොච්චර බිසි ෂෙඩියුල් එකක් තිබ්බා වුණත් දෙමාපියෝ කාර්යබහුල වුණත් ඉස්කෝලේ ක්ලාස් ඔන්ලයින් ක්ලාස් නිදා ගන්නවා right? අපි දරුවෝ විදිහට අපි සමබර පෞරුෂයක් හදාගන්න ඒ ආකල්ප මානසික පෞරුෂත්වයට මේ විනෝදාංශය එතකොට පරිසරයට like we have to be very close to the environment. එතකොට ඒවා ඕනේ පුතේ. එතකොට දැන් එතකොට තියෙනවා මට විනෝදාංශයක් නැත්තම් මම මොකද්ද ලියන්නේ? ඒ ප්‍රශ්නේ එනවනේ. එතකොට පුතේ ඒ නිසා අපි මේ පරිසරයත් එක්ක එකතු වෙන්න. ඊළඟට විනෝදාංශ දැන් ගොඩක් වෙලාවට අපි වර්තමානයේ ගත්තාම කොවිඩ් එකෙන් පස්සේ ගොඩාක් අපි ක්ලෝස් වුණානේ ඩිවයිසස් එක්ක. ඒත් දැන් අපි ක්ලාස් එක තියෙන්නේ ටෙක්නොලොජි yes of course. හැබැයි පුතේ අපි ඒ හා සමගාමීව අවශ්‍ය කියන්නේ we have to get the help from that උදව් අරගෙන we have to keep it away. ඒක ජීවිතේ කරගන්න හොඳ නෑ පුතේ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනව නැත්නම්. ඒ නිසා අපි we have to be balanced. එතකොට අපි පුතාලට මේ පරිසරයට දැන් අපි හිතන ගාඩන් එක ගත්තාම ගාඩන් එක ඊළඟට මම අර මුද්දර එකතු කිරීම right ඒ වගේම indoor and outdoor activities right මොනවා හරි ස්පෝර්ට් එකක් කරන්න හොබි එකක් විදිහට right එතකොට අපිට ඔලිම්පික් යන්න බැරි වෙයි නමුත් පුතේ අපි ජීවිතේ අපිට තියෙයි ෆිසිකල් මෙන්ටල් හෙල්ත් එක right ඊළඟට තියෙයි අපි නිරෝගී භාවය නේද ෆිසිකල් මෙන්ටල් හෙල්ත් ඒතකොට ටීම් වර්ක් ඊළඟට බැලන්ස් පර්සනැලිටි අපිට අපි ජීවත් වෙන ටික කාලේ අපිට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙයි නේද දැන් එක එක ලෙඩ රෝග එතකොට health is wealth කියනවනේ ඉතින් ඒකද මේ හොබි එකක් තියෙන එක හරි වැදගත් වෙනවා ඊළඟට මේ හොබි එක කොච්චරක් දුරට වටින දෙයක්ද සෞඛ්‍යයට හිත කරයිද අනිත් අයට හිත කරයිද මට right so මට ඒක කොච්චර දුරට ප්‍රයෝජනවත්ද අපිට කාලය ශ්‍රමය ධනය කියන දේවල් like that අපි චූටි කියන්නේ දැන් ඔයා O level කරලා A levels කරලා එහෙමනේ පුතාලා දැන් යම් තාක් දෙයක් හිතන්න පුළුවන්නේ එන්නේ ඒ නිසා මේවා මේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්න පුතේ ඉංග්‍රීසි කියලා අපි මේ ප්‍රශ්න අමාරුයි විභාගයේ කියලා හිතන්න එපා සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් ටෙන්සස් ටික ගොඩ දාගන්න එතකොට පේපර්ස් ටික කරාම ඒකකට යන්න පුළුවන් අපිට right ඊළඟට පුතේ මේ ප්‍රශ්නේ ලියද්දී we have to consider about the tense. හරි දැන් මෙතන මේ ලියන ප්‍රශ්නයට අදාළව අපි හරියට ඒ tense එක present tense ද past tense ද future tense ද කියන එක අපිට හරියට තෝරගන්න ඕනේ. හරි ආයෙමත් මේ ප්‍රශ්න දෙක කියව ගන්නකෝ. ඔයා කොහොමද ලියලා තියෙන්නේ? ලියනවා නම් කොහොමද ලියන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. හරිද හිතුවද? එතකොට පුතේ වැඩිපුරම යූස් කරන්න ඕනේ. අපි මොන ටෙන්ස් එකෙන්ද මේ ප්‍රශ්න දෙකට ලියන්නේ? ටෙක්ස්ට් කරන්නකෝ. මයික් ඔන් කරලා කතා කරන්න කැමති නැත්නම්. අනේ මේකට නම් උත්තරයක් ඕනේ. බෑනේ. ටෙක්ස්ට් මෙසේජ් එකක් දාන්න. කතා කරන්න බැරි නම්. ෆිසිකල් ක්ලාස් එකක් නම් ළඟට ඇවිල්ලා බලනවා එක එක්කෙනාට කතා කරනවා එහෙම කරන්නත් බෑනේ ටෙක්ස්ට් මෙසේජ් එකක් දාන්න
කමක් නෑ එහෙනම්. හරි පුතේ. මේ පැරග්‍රාෆ් දෙක අපි ලියන්නේ present tense වලින්. හරි පුතේ. present tense වලින්. හරි. එතකොට පුතා මේ ප්‍රශ්න දෙක ලියලා ප්‍රශ්න දෙකට උත්තර ලියලා ඔයාලගේ writing skills මට එතකොට check වෙනවනේ පුතා. writing skills check වෙනකොට මට තේරෙනවා මොන මොන areas තව මං include කරන්න ඕනේ කියලා, right? ඒ ප්‍රශ්න දෙකට උත්තර ලියලා forward කරන්න, right? personally forward කරන්න group එකට දාන්න එපා. මම mark කරලා දෙන්න. හරි. ඊළඟට the last work, right? හරි. task 6. task 6. හරි. right. හරි පුතේ. දැන් අපිට තියෙනවා comprehension අරක essay එකක් රචනාව ඡේදයක්. part 1 අපි මේ අද කතා කරන්නේ part 1 English part 1 paper එකට සම්බන්ධ සරල ප්‍රශ්න. හරි? task 6. එතන පුතේ අපිට තියෙනවා ඡේදයක් දීලා ප්‍රශ්න වලට උත්තර ලියන්න. right? ඡේදයක් දීලා ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන්නේ. හොඳයි. එතකොට පුතේ අපි කියනවා මේ ප්‍රශ්නය comprehension එකක් කියලා. right text එකක් දීලා ඡේද හරි document එකක් දීලා අපි ඒක කියවලා තේරුම් අරගෙන අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. හරි? paper එකේ තියෙන හරිම ලේසිම ප්‍රශ්නයක් තමයි මේ comprehension එක. ඊළඟට පුතේ අපිට කියවන්න තියෙන්නේ. එකම දේ අපිට කියවලා තේරුම් ගන්න තියෙන්නේ. reading and understanding. Then pick up the answer and write it in the blank. ඒක. ඒ ස්කිල් එක අමාරු නැහැ අපිට. ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි? හරි. විනාඩියක් අරගෙන ඒක ඒ ප්‍රශ්නේ චුට්ටක් ආයෙමත් බලා ගන්නකො. පුතේ. right. හරි. හරි. ටීචර් කියවන්න අහගෙන ඉන්න. හරි. Read the text and answer the questions given below. Right? Bird watching or birding means going outside to enjoy watching birds. Right? පුතේ දැන් අර live කියනකොට හොඳට ඇහුම්කන් දෙන්න පුතේ. ඒක අර ස්වභාවිකවම ඇහෙනකොට ඔයාලට ඒක ලේසි වෙනවා, right? හරි. It is a popular hobby, right? Someone who does this is called a bird watcher or birder, right? These two words mean the same thing, right? Hadi. But people who spend a lot of their time watching birds, taking their hobby seriously, are more likely to call themselves birders, while bird watchers may just be people who like watching birds when they happen to go for a walk. The scientific study of birds is called ornithology. Ornithology, right? People who study birds as a profession are called ornithologists.
ornithologist, right? Sorry. Birds watching or birding is very popular in countries such as Britain. Sorry. Sorry, such as Britain and the United States, right? It can be especially awarding in spring when a lot of birds are singing and sorry, building nests to raise their young, right? In spring and autumn, many birds can be seen as they migrate. In winter, some other kinds of birds may be visiting from colder areas such as the Arctic where there is no food in the winter. හරි. එතකොට පුතේ, so this is also about the hobby, bird watching. හරි පුතා. එතකොට දැන් අපිට මම දැන් essay එක ලියන්න පොඩි පැරග්‍රාෆ් එක ලියන්න කලින් පුතේ මේක ගත්තේ නැත්තේ හේතුවක් ඇතුව. එතකොට ඔයාලට ටක් ගාලා මයින්ඩ් එකට එන්නේ my hobby is bird watching නෑ. ඔයාලට හිතන්න යමක් දීලා තමයි මම මේ question එක select කරලා ගත්තේ. එතකොට bird watching is a hobby. හරි? එතකොට අපි ඉගෙන ගත්තා එතන කියවගෙන යද්දි නේ බලන්නකෝ අපි කියනවා birds right scientific study right එතකොට අපි තියෙනවා ලොජි ගත්තාම මොනවාද zoology biology නේ පුතේ ඒ වගේ මොකද්ද ornithology මොකද්ද කියන්නේ scientific study of the birds right ඊළඟට people who study birds as a profession වෘත්තියක් විදිහට බර්ඩ්ස් ලා ගැන ඉගෙන ගන්න එක අපි මොකක්ද කියන්නේ? Right? එතකොට පුතේ මොනවාද? People who study birds as profession are called ornithologists. Right? හරි. එතකොට මේ අපි පුතේ ඉංග්‍රීසි පේපර් එක ගත්තාම අපි part 1 මුල ඉඳලා අගට උත්තර ලියන්න කලින් අපි කියවුවොත් right පුතාලා right පේපර් එකෙන්ම ප්‍රශ්න පත්‍රේ ගොඩ දාගන්න පුළුවන්. හරිද? පේපර් එකෙන්ම ප්‍රශ්න පත්‍රේ ගොඩ දාගන්න පුළුවන්. ඒතර අපේ ටෙක්ස්ට් එක අපේ පේපර් එකේ චුට්ටක් මුල ඉඳලා අගටම ආයේ අපි ලියපු ප්‍රශ්න වලට උත්තර ලියපු ප්‍රශ්න ටික පොඩ්ඩක් ආයේ බලා ගන්නකො පුතේ. හරි. හොඳයි දරු මේ right
අපි ඉගෙනගත්ත ප්‍රශ්න වලට උත්තර ලියන රටාව තේරෙනවා ඇති. ප්‍රශ්න ටික මුලින් ඉඳලා ආයෙ බලන්න. පුතා පේපර් එක හොඳට ස්ටඩි කළොත් මුලින් ඉඳලා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා අන්තිම එකටම ඉස්සෙල්ලාම කියවගෙන ගියහම පුතාලට තේරෙනවා මේ ප්‍රශ්න පත්තරේම අපිට අදාළ උත්තර ලියා ගන්න පුළුවන් ඒරියා එකක් තියෙනවා. හරියට මොලේ පාවිච්චි කරොත් හරියට කල්පනා කරලා පේපර් එක කියවුවොත් පුතේ ඒකෙන්ම අපිට උත්තර අරගෙන ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හැබැයි previous experience එකේ කලින් ප්‍රශ්න වලට උත්තර ලියලා ඒ ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් ජීවත් වුණාට පස්සේ තමයි මේ ස්කිල් එක අපිට හොඳටම perform කරලා නිවැරදි පිළිතුරම භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි අපේ ක්ලාස් එක හරහා මාස 3ක් වගේ කෙටි කාලයක් තුන ඔයාලා අවුරුදු 11ක් තිස්සේ කරපු වැඩ කොටස ඉම්ප්‍රූව් කරනවා. එහෙම නැත්නම් ඒ අවුරුදු 11ක් පුරා ඉංග්‍රීසි විෂයේ යම්කිසි පසුබෑමක් තිබ්බනම් O level විභාගයේ හොඳම ප්‍රතිඵලයක් ගන්න මේ මාස 3 ඇති. ඒක it's very sure. හරි එතකොට පුතේ අන්න ඒ ස්කිල් එක ටීචර්ත් එක්කම perform කරගෙන යන්න මමත් එක්කම ඉස්සරහට යමු. ටීචර් homework දෙන්නේ හරිම අඩුවෙන් පුතේ right මොකද දැන් මේ පේපර් එක සම්බන්ධයෙන් ඔයාලා උත්තර ලියලා ඩිස්කෂන් එකට කලින් එවන්න ඒ ඇරෙන්න ගොඩක් වැඩ නැහැ. ඊට පස්සේ පේපර් එක ඩිස්කස් කරනවා. ඒ සාකච්ඡා කරද්දී ඔයාලට අවශ්‍ය කරන හැකියා කුසලතා පේපර් එකට අවශ්‍ය කරන දේවල් ඉම්ප්‍රූව් කරනවා වැඩි දියුණු කරනවා. ඒක තමයි ටීචර්ගේ ප්ලෑන් එක. ඉතින් සම්බන්ධ වෙච්ච ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච දරුවන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එතකොට අපේ මේ ප්‍රෝග්‍රෑම් එක වැඩසටහන ස්ටෙප්ස් ගණනාවකට පියවර යන ගණනාවකට විවිධාකාර ඔඩියන්ස් ටාගට් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි මේක මම තිරේ ඉස්සරහට ආවට පිටුපස යෝධ ශක්තියක් තියෙනවා. This is a team work. අද සෙෂන් එක මම මෙතනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. සම්බන්ධ වෙච්ච සියලුම දරුවන්ට ස්තුතියි. ඔයාලගෙන් මේ පණිවිඩය පුතාලගේ යාළුවන්ට දෙන්න. අපිත් තව පුළුවන් තරම් මේ පණිවිඩය සමාජගත කරන්න අපේ පැත්තෙන්. ඒක හොඳක් කරමු. හොඳක් වෙයි. හරි එහෙනම් thank you so much for joining. Our session is very successful. Wish you all the best. See you on next Friday from 8 p.m. to 10 p.m. Wish you all the best.